ඇස්කන් නාසයට ඩ්‍රොප්ස් දාන එක සමහර වෙලාවට පොඩ්ඩක් වදයක් වගේ දැනෙන දෙයක් නේද? ඒත් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. අපි බලමු කොහොමද මේක හරිම ලේසියෙන් හරියටම කරගන්නේ කියලා. කවදා හරි හිතලා තියෙනවද ඇත්තටම අපි ඇස් වලට ඩ්‍රොප්ස් දාන විදිහ හරිද වැරදිද කියලා? ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්නය තියෙනවා. ඉතින් අද අපි ඒකට නියම උත්තරයක් හොයාගමු. හොඳයි. දැන් මේක කරන්නේ කොහොමද කියලා බලන්න කලින් අපි පොඩ්ඩක් තේරුම් ගමු. ඇයි ඇත්තටම මේ ඩ්‍රොප්ස් පාවිච්චි කරන්න කියලා. ඒ හේතුව දන්නකොට කරන දේ ගැන තියෙන අවබෝධය තවත් වැඩි වෙනවා. සරලවම කිව්වොත් මෙහෙමයි ඩ්‍රොප්ස් කියන්නේ බෙහෙත කෙලින්ම ලෙඩේ තියෙන තැනටම යවන ක්‍රමයක්. හිතන්නකෝ ආසාදන, වේදනාව හරි නහය හිරවීමක් හරි තියනවා කියලා. මේ ඩ්‍රොප්ස් එකෙන් කරන්නේ බෙහෙත අන්න ඒ තැනටම ගිහින් දීලා රෝග ලක්ෂණ ඉක්මනින්ම අඩු කරන එක. හරි. දැන් අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් කොටසක් ගැන. ඒ තමයි සූදානම. මේක හරියට කරගත්තොත් තමයි මුළු දේම ආරක්ෂාකාරීව සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. වැදගත්ම දේ තමයි මේ කියන නීති ඇහැට, කනට, නාසයට මේ හැම ඩ්‍රොප්ස් වර්ගයකටම පොදුයි. හොඳයි. මේ දේ හරියටම කරගන්න නම් මේ සූදානම් වෙන එක අත්‍යවශ්‍යයි. අපි බලමු මේ පියවර 5 මොනවද කියලා. 1. ડોક્ટર දීපු උපදේශ හරිද බලලා මොකක්ද කරන්න යන්නේ කියලා පැහැදිලි කරගන්න. 2. හරිම වැදගත්. මුලින්ම අත් දෙක හොඳටම හොදගන්න. 3. අවශ්‍ය කරන බඩු ඔක්කොම එක තැනකට ලම් කරගන්න. 4. පහසු ඉරියව්වකින් ඉන්න. සහ 5. අන්තිමට ආයෙත් සැරයක් අත් දෙක හොදලා පුළුවන් නම් අත්වැසුම් දාගන්න. අන්න ඒ පිළිවෙලට කරාම ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. හරි, එහෙනම් අපි මුලින්ම බලමු ඇස් වලට ඩ්‍රොප්ස් දාන නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. මේක ටිකක් සියුම්ම කරන්න ඕනේ දෙයක්. ඔන්න බලන්න මේකෙන් අපිට එක පාරටම සම්පූර්ණ ක්‍රියාවලිය ගැන අදහසක් ගන්න පුරුවන්. ප්‍රධානම දේවල් 3යි. ඔළුව පිටුපසට ඇල කරනවා, ඩ්‍රොප්ස් දානවා, ඊට පස්සේ මෘදුව ඇහ වහගන්නවා. අපේ ඉලක්කය වෙන්න ඕන පිරිසිදුව වැඩේ කරන එක, ඩ්‍රොපර් එක ඇහි වද්දාගන්නේ නැතුව ඉන්න එක සහ හරියටම નિયમિત ප්‍රමාණය ඇහැට දාගන්න එක. හොඳයි. එහෙනම් අපි දැන් පියවරෙන් පියවර බලමු ඇහැට ඩ්‍රොප්ස් දාන හරිම ක්‍රමය. මුලින්ම අවශ්‍ය නම් ඇහැ වටේ මෘදුව පිරිසිදු කරගන්න. ඊළඟට ඔළුව පොඩ්ඩක් පස්සට එල කරලා යටි ඇසිපිය හිමිහිට පල්ලෙහාට අදින්න. එතකොට පේනව නේද පොඩි මල්ලක් වගේ හැදෙනව? අන්න. දැන් තමයි වැදගත්ම හරිය. ඩ්‍රොප්ස් දාන්න ඕනේ කෙලින්ම ඇහි ගුලිය උඩට නෙවෙයි අර හදාගත්ත මල්ල ඇතුළට. එතකොට බෙහෙත හරියටම රැඳෙනවා. ඊට පස්සේ ඇහත් හද කරන්නේ නැතුව මෘදුව පියාගන්න. ආයෙත් මතක් කරනවා ඩ්‍රොපර් එකේ තුඩ ඇහැකවත් ඇසිපියකවත් වද්දන්නේ නැතුව ඉන්න එක හරිම වැදගත්. හරි ඇස් ගැන කතා කළානේ. දැන් අපි බලමු කනටයි නාසයටයි ඩ්‍රොප්ස් දාගන්නේ කොහොමද කියලා. කනට ඩ්‍රොප්ස් දාන එකත් හරිම සරලයි. ඔළුව පැත්තකට හරවනවා, කන හරි විදියට අල්ලනවා, ඊට පස්සේ ඩ්‍රොප්ස් දානවා. මෙතරදිත් ප්‍රධානම ඉලක්කය තමයි ඩ්‍රොපර් එක කනේ ඇතුලේ වද්දන්නේ නැතුව ඉන්න එක. හරි, විස්තරාත්මකව බැලුවොත් මුලින්ම ඔළුව පැත්තකට ඇල කරන්න ඕන බෙහෙත් දාන කන උඩට එන විදියට. වැඩිහිටියෙකුට නම් කනේ උඩ කොටසින් අල්ලලා මෘදුව උඩටයි පස්සටයි අදින්න. දන්නවද ඇයි එහෙම කරන්න කියලා? එහෙම කරාම කන්නල කෙලින් වෙලා බෙහෙතට කිසිම බාධාවක් නැතුව ඇතුළටම යන්න පුරුවන් වෙනවා. ඊට පස්සේ කන්නලේ පැත්ත දිගේ ඩ්‍රොප්ස් ටික දාන්න. මෙන්න මේක නම් හොඳටම මතක තියාගන්න ඕන දෙයක්. මේක තමයි ප්‍රධානම වෙනස. කනට ඩ්‍රොප්ස් දාද්දි අපි ඔළුව හැල කරන්නේ පැත්තකට. හැබැයි නාසයට ඩ්‍රොප්ස් දාද්දි ඔළුව හැල කරන්නේ පිටුපසට. මේ දෙක නම් කීයටවත් පටලව ගන්න එපා. නාසයට ඩ්‍රොප්ස් දාන එකේ සාරාංශයත් බලමු. මුලින්ම නහය පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ කලින් කිව්වා වගේ ඔළුව පිටුපසට හැල කරනවා. අන්තිමට ඩ්‍රොප්ස් දානවා. මෙතනදී වැදගත් වෙන්නේ හරි කෝණියට වැඩේ කරන එක සහ පහසුවෙන් ඉන්න එක. නාසයට ඩ්‍රොප්ස් දාන එක පියවර 3කින් හරිම ලේසියෙන් කරන්න පුළුවන්. 1. මුලින්ම නහය හොඳට පිරිසිදු කරගන්න. එතකොට බෙහෙතට කිසිම බාධාවක් නැතුව ඇතුළටම යන්න පාර හැදෙනවා. 2. ඔළුව පිටුපසට ඇල කරන්න. 3. ඩ්‍රොපර් එකේ තුඩ නහය වද්දන්නේ නැතුව ඩ්‍රොප්ස් ටික දාන්න. එච්චරයි. හරි. ඩ්‍රොප්ස් දැම්මට පස්සේ වැඩේ ඉවරයි කියලා හිතන්න එපා. ඊට පස්සේ කරන දේවලුත් සූදානම් වෙනවා වගේම වැදගත්. අපි බලමු ඒ මොනවද කියලා. ඩ්‍රොප්ස් දාලා ඉවර වුණාට පස්සෙත් කරන්න උන දේවල් ටිකක් තියෙනවා. මේ ටිකත් පිළිවෙලට කරමු. 1. රෝගියාට පහසුවෙන් ඉන්න සලස්වන්න. 2. පාවිච්චි කරපු දේවල්, ඒ කියන්නේ ටිෂු, කොටන් වගේ දේවල් ආරක්ෂිතව අයින් කරන්න. 3. ආයෙත් සැරයක් අත් දෙක හොඳටම හොදගන්න. මේක නම් අනිවාර්යෙන්ම කරන්න ඕන. 4. ආයෙත් පාවිච්චි කරන උපකරණයක් තියෙනවා නම් ඒක පිරිසිදු කරලා හරියට ගබඩා කරන්න.
එතකොට තමයි මුළු ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම පිරිසුදුව ඉවර වෙන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු තුනක් තියෙනවා. 1. පිරිසුදුකම. ඩ්‍රොප් එකේ තුඩ කිසිම තැනක ගෑවෙන්න දෙන්න එපා. ඇහැකවත්, අතකවත්, මේසෙකවත් කොහෙවත්. 2. එක බෝතලයක් එක්කෙනෙකුට විතරයි. ඒකෙන් ලෙඩ බෝ වෙන එක නවතිනවා. 3. ඇහැට දාන ක්‍රමය වෙනයි, කනට දාන ක්‍රමය වෙනයි, නහයට දාන ක්‍රමය වෙනයි. ඒ නිසා හරි තැනට හරි ක්‍රමය පාවිච්චි කරන්න. අවසාන වශයෙන් මේ දේ මතක තියාගන්න. විශ්වාසයේ නිවැරදි ක්‍රමවේදයත් එක්ක. ඉතින් මේ ඉගෙනගත්ත දේවල් හරියටම පාවිච්චි කළොත් ආයෙ කිසිම බයක්, චකිතයක් නැතුව මේ දේ විශ්වාසයෙන් කරන්න පුළුවන්. ඊළඟ වතාවේදී ඩ්‍රොප්ස් දාද්දි ඒක නියමිතම කරන්න. ඒක තමයි වැදගත්ම දේ.